පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරන උපත් පාලන ගිලින පෙති. මේ එක් පැකැට්ටුවක පෙති 28ක් තියෙනවා. මුල් පෙති 21 ඒ කියන්නේ ලා පාටට තියෙන පෙති 21 හෝමෝන අඩංගු වෙනවා. හෝමෝන කියන්නේ කාන්තාවන්ගේ ශරීරයේම තියෙන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන. ඉතින් ඉතිරි පෙති 7 ඒ කියන්නේ දුඹුරු පාට පෙතිවල යකඩ අඩංගු වෙනවා. මේ ගිලින පෙති දිනපතා නිසියාකාරව ගත්තොත් ඩිම්බය වර්ධනය වෙන එක සහ ඩිම්බ මෝචනය වෙන එක වළක්වලා ගැබ් ගැනීම වළක්වනවා. ඒ වගේම කාන්තාවන්ගේ ගැබ්ගිල ස්‍රාවවල ඝනකම වැඩි කරලා ශුක්‍රාණු ගර්භාෂය දෙසට ගමන් කිරීම අවහිර කරනවා. ඉතින් මේ පෙති පැකට් එකේ ඊතල වලින් දක්වලා තියෙන ආකාරයට පෙති සියල්ලම අවසන් වෙනතුරු ඒ කියන්නේ යකඩ පෙතිත් එක්කම දිනපතා එක බැගින් ලබා ගන්නට ඕනේ. දුඹුරු පාට පෙති අවසන් වුණාට පස්සේ අලුත් පැකට්ටුවේ තියෙන හෝමෝන අඩංගු පෙති වලින් පෙති ගැනීම ආරම්භ කරන්නට ඕන. මේ විදිහට ඔබ පවුල් සැලසුම් ගිලින පෙති භාවිතා කරනකොට එක පෙත්තක් හෝ පෙති දෙකක් මග හැරුණොත් එහෙමත් නැත්නම් බොන්නට අමතක වුණොත් මොකද කරන්නේ? ඔබේ පෙති කාඩ් එකේ තියෙන පෙති එකක් හෝ දෙකක් බොන්නට අමතක වුණොත් මග හැරුණොත් හෝ එහෙමත් නැත්නම් දවස් එකක් හෝ දවස් දෙකක් ප්‍රමාද වෙලා අලුත් පැකැට්ටුවක් පටන් ගත්තොත් මොකද කරන්නේ? හැකි ඉක්මනින් හෝමෝන අඩංගු පෙත්තක් ලබා ගන්නට ඕනේ. ඒ වගේම එදා දවසට නියමිත පෙත්තද නියමිත වේලාවට ගන්නට ඕනේ. ඒ කියන්නේ එක දවසට පෙති දෙකක් ගන්නට සිද්ධ වෙනවා. ඒ එකක් බොන්නට අමතක වුණා කියලා ඔබට මතක් වුණ වේලාවේ සහ අනෙත් පෙත්ත එදා දවසට නියමිත වේලාවේදී. ඊටත් පස්සේ දිනපතා දවසකට එක පෙත්ත ගානේ දිගටම බොන්නට පුළුවන්. පළවෙනි සතියේ හෝ දෙවන සතියේදී ඒ කියන්නේ ඔබේ පෙති කාඩ් එකේ පළවෙනි හෝ දෙවන පේලියේ තියෙන හෝමෝන අඩංගු පෙති 3ක් හෝ එහෙමත් නැත්නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මග හැරුණොත් ඔබ මොකද කරන්නේ? ඒ වගේම දවස් 3ක් හෝ ඊටත් වඩා ප්‍රමාණයක් ගියාට පස්සේ අලුත් පෙති පැකැට්ටුවක් ගන්නට පටන් ගත්තොත් මොකද කරන්නේ? ඔබට හැකි ඉක්මනින්ම හෝමෝන අඩංගු පෙත්තක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේම එදා දවසට නියමිත පෙත්තද නියමිත වේලාවට ගන්නට ඕනේ. ඒ කියන්නේ එදා දවසට පෙති දෙකක් ගන්න සිද්ධ වෙනවා. ඊටත් පස්සේ දිනපතා දවසකට එක පෙත්ත බැගින් ගන්නට ඕනේ. නමුත් හොඳින් මතක තියාගන්නට ඕනේ කාරණාව තමයි ඔබට පෙති 3ක් හෝ එහෙමත් නැත්නම් 3කට වඩා වැඩි ප්‍රමාණයක් බොන්නට අමතක වෙලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඉදිරියට දවස් 7ක් යනකල් පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරන රබර් කොපු එහෙමත් නැත්නම් කොන්ඩම් භාවිතා කරන්නට ඕනේ. එහෙමත් නැත්නම් ඉදිරියට දින 7ක කාලයක් ලිංගික සංසර්ගයෙන් වැළකී සිටින්නට ඕනේ. මේ අවස්ථාව වෙන විටත් ඔබ ලිංගික සංසර්ගයේ යෙදලා තියෙනවා නම් උපත් පාලන ක්‍රමයක් විදිහට භාවිතා කරන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවලදී භාවිතා කරන හදිසි පවුල් සංවිධාන පෙති භාවිතා කරන්නට ඕන. තුන්වන සතියේදී ඒ කියන්නේ තුන්වන පේලියේ අඩංගු හෝමෝන පෙති 3ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් බොන්නට අමතක වුණොත් එහෙමත් නැත්නම් බොන්නට මග හැරුණොත් ඔබ මොකද කරන්නේ? හැකි ඉක්මනින්ම හෝමෝන අඩංගු පෙත්තක් ඔබට මතක් වුණු වේලාවේදී ලබා ගන්නට ඕන. ඒ වගේම එදාට නියමිත පෙත්තද නියමිත වේලාවට ගන්නට ඕනේ. ඒ කියන්නේ ඒ දවසට ඔබට පෙති දෙකක් ගැනීමට සිද්ධ වෙනවා. දැනට භාවිතා කරන පෙති පැකැට්ටුවේ තියෙන ලා පාට පෙති. ඒ කියන්නේ හෝමෝන පෙති අවසන් වූ වහාම අලුත් පැකැට්ටුවක් ආරම්භ කරන්නට ඕනේ. ඒ කියන්නේ දුඹුරු පාට පෙති යකඩ පෙති 7ම ඉවත් කරලා දාන්නට වෙනවා. ඉතින් ඊළඟ දවසේ අලුත් පැකැට්ටුවක තියෙන හෝමෝන අඩංගු පෙත්තෙන් පෙති ගැනීම ආරම්භ කරලා දිනපතා එක පෙත්ත බැගින් නියමිත වේලාව තුලදී ලබා ගන්නට ඕනේ. හොඳින් මතක තබා ගන්න මේක හදිසි අවස්ථාවක් නිසා සහ අනාරක්ෂිත ලිංගික එක්වීමක යෙදුනා නම් උපත් පාලන ක්‍රමයක් විදිහට නෙමෙයි. නමුත් හදිසි පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට භාවිතා කරන හදිසි උපත් පාලන පෙති භාවිතා කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියට දින 7ක කාලයක් දක්වා උපත් පාලන ක්‍රමයක් විදිහට භාවිතා කරන රබර් කොපු එහෙමත් නැත්නම් කොන්ඩම් භාවිතා කිරීම හෝ ලිංගික සංසර්ගයෙන් වැළකී සිටින්නට ඕන.
මේ පෙති කාඩ් එකේ තියෙන පෙති බොනකොට හෝමෝන අඩංගු නොවන යකඩ පෙත්තක් එහෙමත් නැත්නම් රතු පාට පෙති එකක් හෝ වැඩි ගණනක් මග හැරුණොත් ඔබ මොකද කරන්නේ? ඔබට මග හැරුණු යකඩ පෙත්ත එහෙමත් නැත්නම් පෙති ගණන ඉවත් කරන්නට ඕනේ. දවසකට එක බැගින් ඉතිරි යකඩ පෙති ප්‍රමාණය ලබා ගන්නට ඕනේ. යකඩ අඩංගු පෙති අවසන් වුණාට පස්සේ සාමාන්‍ය විදිහටම අලුත් පැකැට්ටුවකින් පවුල් සැලසුම් ගිලින පෙති බොන්නට පටන් ගන්න පුළුවන්. තවත් කාරණාවක් තමයි උපත් පාලන ගිලින පෙති ලබාගෙන පැය 2ක් ඇතුළත ඔබට වමනය ඇති වූයේ නම් මොකද්ද කරන්නේ? ඔබට හැකි ඉක්මනින්ම තවත් පෙත්තක් ලබා ගන්නට ඕනේ. ඊළඟට සාමාන්‍ය ආකාරයට පෙති බොන්නට පුළුවන්. ඔබට වමනය හෝ පාචනය දින 2කට වඩා වැඩි කාලයක් පවතිනවා නම් හෝමෝන අඩංගු පෙති 3කට වඩා අමතක වුණාම ඔබ කරන්න ඕනේ කාරණාව මොකද්ද? ඒක තමයි මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්නට ඕනේ. මං ආයෙත් මතක් කරනවා ඔබට වමනය හෝ පාචනය වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම හැකි ඉක්මනින්ම රෝග තත්ත්වය සුවහම හෝමෝන අඩංගු පෙත්තක් ලබා ගන්නට ඕනේ. ඒ වගේම එදාට නියමිත පෙත්තක් නියමිත වේලාවට ගන්නට ඕනේ. ඊටත් පස්සේ දිනපතා දවසකට එක පෙත්ත බැගින් දිගටම බොන්න ඕනේ. ඉදිරියට දින 7ක කාලයක් දක්වා කොන්ඩම් භාවිතා කිරීම හෝ ලිංගික සංසර්ගයෙන් වැළකී සිටින්නට ඕන. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි පෞල් සංවිධාන ක්‍රමයක් විදිහට භාවිතා කරන උපත් පාලන ගිලින පෙති නිසියාකාරව බොන්නට අමතක වුණොත් එහෙම ඔබ ක්‍රියා කරන්නට ඕනේ. ඒ වගේම දවසේ එකම වේලාවක හැමදාම මේ පෙත්ත ගත්තොතින් සහ දිනපතා නිසි පරිදි පෙති ගත්තොතින් හැම 99%ක පමණම සාර්ථකත්වයක් මේ උපත් පාලන ගිලින පෙති මගින් ලැබෙනවා.